අයිබෝන් හැමෝටම ඔන්න channel එකෙන් ගෙන දෙවන වීඩියෝ එක. ඉතින් අද මේකෙන් මම රිවිව් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක. ගොඩ දෙනෙක්ට ගොඩක් අඩුවට ගන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එකක් Soundco earbuds. මේක තමයි අද මගේ වීඩියෝ එකේ රිවිව් එක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේක රුපියල් 6500 7500 අතරත ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට එක ෂොප් වල එක ගණන් තියෙන්නේ. ඉතින් බජට් එකට ගැලපෙන ගොඩක් හොඳ ඉයර්පොඩ් එකක් හොයන කෙනෙක්ට ගන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේක රිවිව් එක අද මේ වීඩියෝ එකෙන් බලමු. මේකේ පැකේජින් එක ගැන ඉක්මනට කතා කරොත් මෙන්න මේ විදිහට තමයි බොක්ස් එක තියෙන්නේ. මේක ඇතුලේ තියෙන ප්‍රොඩක්ට් එකේ ෆොටෝ එකක් මෙයාලා ඉස්සරහා ඉමේජ් එක විදිහට මේන් ඉමේජ් එක විදිහට දාලා තියෙනවා. ඉතින් මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Anker. ඒකේ Soundco කියලා තමයි යාළගේ earbuds name කරන්නේ. ඉතින් Anker කියන්නේ ගොඩක් දෙනෙක් දන්න ඇති. Anker කියන්නේ Chinese company එකක්. ඉතින් හොඳ quality බඩු නිෂ්පාදනය කරන Chinese company එකක්. adapters, ඊට පස්සේ chargers, cables, power banks ඔය වගේ ගොඩක් හොඳ දේවල් එලියට දාන company එකක් තමයි Anker කියන්නේ. ඉතින් මේ Anker brand එකෙන් ගන්න අඩුම ගානට ගන්න පුළුවන් හොඳම earbuds දෙකක් තමයි මේ Soundco R50i-NC කියලා කියන්නේ. ඉතින් පැකේජ් එක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේකේ ඉස්සරහා මේ විදිය පිටිපස්සේ මේ විදිය මෙන්න මේ හරිය තියෙනවා. මේකේ මේන් ස්පෙක්ස් වගේක් automatic noise cancellation. ඉතින් මේ earbud එක noise cancellation feature එකත් එක්ක ඉන්නේ. ඉතින් අපි ගෙවන ගානට ගන්න පුළුවන් හොඳ feature එකක් noise cancellation එක. ඊට පස්සේ powerful sounds 10 hour play time එකක් තියෙනවා. පැය 10ක play time එකක් තියෙනවා. playback period එකක් තියෙනවා. සහ crystal clear calls with AI mics කියලා දෙනවා. ඉතින් මේක මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා AI powered mics 4ක් මේ earbuds ඇතුලේ තියෙනවා කියන එක. හරි එහෙනම් ලොකුවට කතා යන්න නැතුව මේක unbox කරමු. හරි මම ඉස්සෙල්ලා ගියා box එක මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේක unbox කරගමු. මෙන්න මෙතනින් එනවා පොඩි පොලිතීන් කොලයක්. ඒක ගලව ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් උඩට ඕපන් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේක ඇතුලේ පැකේජින් එක තියෙන්නේ. ඒක අපි මෙන්න මේ විදිහට එඩියට ගමු. ඉස්සල්ලාම තියෙන්නේ එයාලගේ මැනුවල් එක, යූසර් මැනුවල් එක. ඉතින් පේපර් වර්ක්ස් වගේ. මේක මං හිතන්නේ කියවයි කියලා ඔය කට්ටිය. quick start guide. ඒවත් එකකින් තිබ්බා. මෙන්න මේ විදිහට තමයි අපේ ප්‍රොඩක්ට් එක තියෙන්නේ. ගොඩක් හොඳ quality ලස්සන කේසින් එකකුත් එක්ක තමයි මේ earbuds දෙක ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සන logo එකක් ඉස්සරහින් තියෙනවා. ඉතින් මම ගත්තේ මේකේ කළු එක සහ මේකේ තියෙනවා තව සුදු පාට එකකුත්. මම මේකට කිව්වේ රුපියල් 6800ක් වගේ. ඉතින් ඒ ගානට ගන්න පුළුවන් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන earpods. මේක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න තියෙන්නේ. මෙන්න මෙහෙම ඕපන් කරගත්තට පස්සේ මෙන්න මේක මෙන්න තියෙනවා අපේ earbuds. earpods සමහර කට්ටිය කියනවා earpods කියලා, සමහර කට්ටිය කියනවා earbuds කියලා. ওই දෙකම එකයි එකම සමාන තියෙන වචන දෙකක්. හරි. ගොඩක් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙන ගොඩක් ලස්සන earpods දෙකක් හම්බෙලා තියෙනවා. මේක දකුණු පැත්ත. ඒ earpods දෙකෙත් අර මේ මේන් එකේ මෙන්න මෙතන තියෙන logo එක මේ earbuds දෙකෙත් ඒක මෙතන ලස්සනට එයාලා ඒක ඩිසයින් කරලා තියෙනවා. හරි. මීට අමතරව මම ඉන්ටර්නෙට් එකේ දැක්කා මෙන්න මේකේ ලස්සන ෆීචර් එකක් තියෙනවා. මෙන්න මේක ඕපන් කරන්න පුළුවන්. මෙන්න මේක ඕපන් කරලා උදාහරණයක් විදිහට අපි ෆිල්ම් එකක් වගේ බලනවා නම් මෙන්න මේක ඕපන් කරලා ෆෝන් එක තියාගන්න පුළුවන් විදිහට මේක අරින්න පුළුවන්. මෙන්න දැක්කද? ඒ කියන්නේ මේක මෙහෙම තියලා අපිට මේකෙන් ෆෝන් එකක් තියන්න පුළුවන් මෙන්න මේ විදිහට.
ඉතින් මං හිතනවා තව වැලියු ඇඩිෂන් එකක් කියලා ඒක ෆෝන් හෝල්ඩර් එකක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන් එක. ෆිල්ම් එකක් බලද්දී එහෙම නැත්නම් ගේම් එකක් ප්ලේ කරද්දී උනත් මේක ගැටලුවක් නැහැ. YouTube වීඩියෝ එකක් බලද්දී කිසිම කරදරයක් නැතුව අපිට ඒ දේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒක තියෙන්නෙම මෙන්න මේ earpods වලට එන කේසින් එකේ යටින්. ඊට පස්සේ ඒක අපට අවශ්‍ය නැති වෙලාවට මෙන්න මෙහෙම මේක වහලා ක්ලිප් කරගන්න පුළුවන්. හරි අපි මේක පොඩි වෙලාවකට පැත්තකින් තියලා අපි බලමු තව බොක්ස් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ බොක්ස් එකේ නම් වෙන මොකුත් නැහැ. මේකත් එක්ක ආවම මෙන්න මෙතන තියෙනවා මම හිතන්නේ charger එක. අනේ අපිට 4ක් earbuds වල අර buds දීලා තියෙනවා. additional buds 4ක් දීලා තියෙනවා. මේකේ තියෙන ඇවිල්ලා තියෙන earbuds ටික මොනවාරි ඩැමේජ් වුණොත් හරි නැති වුණොත් හරි අපිට මෙන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ 4ක් තියෙන නිසා අපිට මොනවා හරි දෙයක් වුණොත් මේකට එන එක මොනවා හරි දෙයක් වුණොත් අපිට මේකක් සෙට් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මෙන්න තියෙන අපිට කේබල් එක. ඉතින් මේ කේබල් එකත් type C එන්නේ. type C කේබල් එකක්. මේ පැත්ත USB normal USB කේබල් එකක්. මේකේ charger එක විදිහට තියෙන්නේ මේ කේසින් එකම තමයි. ඉතින් මේක charge කරගන්නවා නම් මේ විදිහට සාමාන්‍යයෙන් earpods දෙක මේක ඇතුළට දාලා මෙතන magnet එකක් තියෙන්නේ. මේක ඇතුළට දාලා මෙන්න මේ කේසින් එකත් එක්ක මේක තමයි charge එකට දාන්න ඕන වෙන්නේ. මෙතන තියෙනවා USB type C එක මෙන්න මෙතෙන්ට connect කරලා ඊට පස්සේ මේක normal power source එකකට ගහන්න ඕනේ. ඊට පස්සේ මේක charge කරගන්න පුළුවන්. හරි. ඔය ටික තමයි මේන්ලි මේකේ මේ එක්ස්ටර්නලි කතා කරන්න තියෙන්නේ. අපි ඉක්මනට මේක ඔන් කරගෙන මේකට සෙට් වෙන ඇප් එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙනවා යාලා App Store එකෙන් සහ Google Play එකෙන් download කරගන්න කියලා Soundcore කියලා search කරලා. ඉතින් මේකේ අඩුපාඩුවක් දකින්න අඩුපාඩුවක් තමයි මම ගොඩක් products වල දැකලා තියෙනවා. ඒකට හරියන්න app එකක් තියෙනවා නම් යාලා ඒ app එක download කරන්න QR code එකක් කෙලින්ම box එකේ print කරලා එවනවා. නමුත් මේක නම් ඒ වගේ දෙයක් අපිට බලා ගන්න නැහැ. ඒ නිසා අපි අනිවාර්යෙන් මේ app market එකට ගිහින් Play Store නැත්නම් App Store වලට ගිහින් search කරලා තමයි මේ app එක download කරගන්න ඕනේ. හරි. අපි ටක් ගාලා app එක download කරලා මේක පොඩ්ඩක් setup කරගෙන කොහොමද sounds කියලා බලමු. හරි. අපි app එක download කරගෙන බලමු. මගේ තියෙන Android phone එකක්. අපි මේකේ Play Store එකට ගිහින් මෙතන search කරමු Soundcore කියලා. ඊට පස්සේ මෙන්න මේ app එක Soundcore by Anchor මෙන්න මේ එයාලගේ logo එක තියෙන app එක තමයි අපි download කරගන්න ඕනේ. මෙන්න මේක මේ logo එක තියෙන app එක අපි install කරගමු. හරි. app එක download වුණා. මේක open කරගමු අපි. මමත් ඉස්සෙල්ලාම පාර තමයි මේ app එකට log වෙන්නේ. ඒ process එකත් මම මේ විදිහටම මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. අපි දැනට account එකක් හදාගන්න එක skip කරමු. add device allow phone එකේ bluetooth on කරන්න ඕනේ. අපි bluetooth on කරලා මේක කනෙක්ට් කරගන්න. මේකේ දාලා තියෙද්දි බෑ. ඒක එළියට ගන්න ඕනේ. එළියට ගත්තට පස්සේ තමයි මේක ඔටෝමැටිකලි ඔන් වෙන්නේ. ඔන් වුණාට පස්සේ මේ වලට පේන ඇති මෙන්න මෙතන මේ earbuds වල නම පෙන්නනවා. ඉතින් අපි මේක කනෙක්ට් කරගමු. pair right අප්ඩේට් එකක් දෙනවා. අපි දැනට අප්ඩේට් එක කැන්සල් කරමු. මේක තමයි app එක. මේකේ මම හිතන්නේ මෙන්න මෙතන පෙන්නනවා battery percentage එක. left එකේ 100ක් තියෙනවා, right එකේ 100ක් තියෙනවා සහ noise cancellation මෙතන තියෙනවා sound වල තියෙන mode එක. noise cancellation එක දැනටමත් active වෙලා තියෙන එක normal කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි noise cancellation එක on කරලා තියාගමු. ඊට පස්සේ මේකේ mode කියලා එකක් තියෙනවා. manual mode එකේ අපිට කැමති විදිහට noise cancellation feature එක එහා මෙහා adjust කරගන්න තියෙන්නේ. මම හිතනවා මෙතන adaptive ANC කියන එක adaptive noise cancellation කියන එක on කරගත්තොත් හොඳයි කියලා බලමු.
ඊට පස්සේ මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා ආයේ win noise reduction කියලා. ඒ කියන්නේ අපි එළියේ හුළඟ තියෙන වෙලාවක වගේ කෝල් එකක් ගන්නවා නම් අනිත් පැත්තට ඒ හුළඟේ සද්දේ ඇහෙන්නේ නැති වෙන්න ඔප්ෂන් එකක් දීලා තියෙනවා win noise reduction එක. ඉතින් ඒකත් ඔන් කරගමු. ඊට පස්සේ sound effects කියලා දීලා තියෙනවා. මේ විදිහට අපිට මේකේ තියෙන sound effects ටික customize කරගන්නත් පුළුවන්. controls කියලා ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේකේ touch system එකක් තියෙනවා. මෙතන controls වලින් ගියාම ඔයාලට earbuds වල left එකයි right එකයි මෙතන left right කියලා තියෙනවා. මේ දෙක customize කරගන්න පුළුවන්. ඊට පස්සේ උදාහරණයක් විදිහට මෙතන අපි මියුසික් එකක් ප්ලේ කරද්දී මෙතන ඩබල් ටැප් කරපුවම මෙයාලගේ මේ ලෝගෝ එක ගාව ඩබල් ටැප් කරපුවාම next song එකට අපිට යන්න පුළුවන්. ඉතින් next song එකට නෙමෙයි අපිට ඕන විදිහට මේක customize කරගන්න පුළුවන්. ඉතින් නැත්නම් සින්දුව නවත්තන විදිහට customize කරගන්න පුළුවන්. කලින් සින්දුවට දාගන්න පුළුවන්. volume අඩු වැඩි කරන එකට දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ features ටිකක් තියෙනවා. ඉතින් ඒක මෙන්න මේකේ customize කරගන්න පුළුවන්. මම දැනට ඒක volume left එක වොලියුම් අඩු කරන්න සිංගල් ටැප් එක වොලියුම් වැඩි කරන්න කියලා කස්ටමයිස් කරගන්නවා මේ ලෙෆ්ට් පැත්ත. ඒ වගේම තමයි මේකේ රයිට් පැත්ත තමන්ට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉතින් මමත් මේ ඇප් එක ෆස්ට් ටයිම් තමයි මේක යූස් කරන්නේ. මෙතන සෙටින්ග්ස් වගේක් තියෙනවා. ඊට පස්සේ ඒ සෙටින්ග්ස් වලත් පොඩි ෆීචර්ස් වගේක් සහ earbuds අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් ඔප්ෂන් ටිකක් දීලා තියෙනවා. හරි. ඔය ටික තමයි මම බලමු මේක පුළුවන් වුණොත් මම මීට වැඩි ඩීටේල්ඩ් වීඩියෝ එකක් අරගෙන එන්නම් මේකෙත් මේ තියෙන ඔප්ෂන්ස් ටිකත් මම ටෙස්ට් කරලා. හරි අපි වීඩියෝ එක ඉවර කරන්න කලින් මේකේ තියෙන සවුන්ඩ් එක පොඩ්ඩක් ටෙස්ට් කරලා බලමු. දැන් මේක ෆෝන් එකට කනෙක්ට් වෙලා තියෙන්නේ. අපි YouTube වීඩියෝ එකක් බලමු. මොකක් හරි වෙන සින්දුවක් ප්ලේ කරලා බලමු කොහොමද වෙන්නේ කියන එක. මම හිතනවා ඔයාලට ඇහෙනවා ඇති කියලා. ඇත්තටම ගෙවන ගානට ගන්න පුළුවන් හොඳම earbuds දෙකක් තමයි මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. crispy sounds, clear sounds ඇහෙනවා. sound එක මාර quality sound එකක් ඇහෙන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් දෙයක් තමයි budget earbuds දෙකක් ගන්නවා නම් අනිවාර්යෙන් මේ earbuds දෙක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරි එහෙනම් ආයෙත් දවසක තව product unboxing එකකින් review එකකින් හම්බෙමු. ඉතින් මම මේ කරන වීඩියෝස් වලට කැමති නම් වීඩියෝස් හොඳයි නම් මම රික්වෙස්ට් එකක් කරනවා පුළුවන් නම් channel එක subscribe කරන්න. ඒක මට මේ කරන වීඩියෝස් හදන එකට කරන support එකක් වෙයි. එහෙනම් ආයෙත් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ගිහින් එන්න. ජය වේවා.